සුබ දවසක් යාළුවෝ හැමෝටම. අද අපි මීගමුවට ගියා පොඩි වැඩ වාගයක් කරගන්න. ඉතින් පොඩ්ඩක් රෑ වුණා. කෑම හදලත් තිබුණේ නැති නිසා අපි හිතුවා පොපයිස් එකෙන් කෑවොත් හොඳයි කියලා. මොකද අපි ගොඩ දවසකින් බර්ගර්ස් වල රස බලලා තිබුණේ නැහැ. ඉතින් පුතා ගොඩක් කැමැත්තෙන් හිටියේ බර්ගර් එකක් කන්න. ඉතින් ඒක නිසා අපි මීගමුවේ තියෙන පොපයිස් එකට ගියා. ඉතින් අද අපි ඕඩර් කරේ එයාලගේ 950ට බර්ගර්ස් දෙකක් එන ක්‍රිස්පි චිකන් බර්ගර් එක තමයි. ඉතින් අපි ඒකෙන් දෙකකුයි ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් කින් ලාර්ජ් පෝෂන් එකකුත් ගත්තා. හැබැයි බීම වර්ග නම් මොකුත් ඕඩර් කරේ නෑ. මොකද හැමෝටම අසනීප වෙලා තිබුණ නිසා බර්ගර් ටික ලෑස්ති වෙන්න ටික වෙලාවක් යන නිසා අපි ඉතින් ගිහින් ටේබල් එකෙන් වාඩි වුණා. ඉතින් බර්ගර්ස් ටික ලෑස්ති වෙලා එනකන් අපි පොඩි chat එකක් දාගෙන පොඩි එක්කෙනත් එක්ක ඉතින් පොඩ්ඩක් සෙල්ලම් කර ඔය වටපිට බල ඉන්න හැටි තමයි ඔයාලට පේන්නේ. පොපයිස් එකට එහා පැත්තේ ඔයාලට පේනවා ඇති හොටෙල් එක තියෙනවා. එතනම තවත් උඩ මම හිතන්නේ රෙස්ටෝරන්ට් එකක් තියෙනවා. ඒකත් කෑමම තියෙන රෙස්ටෝරන්ට් එකක් තමයි. අපි දැක්කා ඒ උඩ තියෙන රෙස්ටෝරන්ට් එකටත් ගොඩක් අය එනවා. සමහර විට ඒකේ කෑම හොඳ ඇති. ඉතින් ඔයාලට පේනවා ඇති බිල් එක ඇවිත් තියෙනවා. ටෝටල් බිල් එක වෙන්නේ 2620ක් වගේ. මූණෙත් ඉතින් අත තියාගෙන අපි කල්පනා කරන්නේ ඉතින් කෑම එක දැන් ඒද කියලා තමයි. මොකද ඉතින් අපි හරි ආසයි බර්ගර්ස් කන්න. ඉතින් කවුරුත් කැමතිනේ ඒ වගේ වෙනස් කෑමක රස බලන්න. ඉතින් අපිත් ඒ වගේ තමයි පොඩි දෙන්නයි අපි දෙන්නත් ඉතින් ඉවසිල්ලක් නැහැ. මොකද අල්ලපු ටේබල් එකට යාළගේ බර්ගර්ස් ටික ආවා. ඉතින් ඒ වෙලෙන් ඉඳන් අපිත් බලාගෙන ඉන්නවා අපිට දැන් ඒද කියලා. බෑ අපි හිතපු තරම් ලොකු වෙලාවක් ගියේ නෑ. විනාඩි 15ක් විතර වගේ යනකොට බර්ගර්ස් ටික යාළා ලෑස්ති කරා. ඉතින් අපි බලාගෙන හිටපු අවස්ථාව ආවා. ඉතින් ආවා විතරයි දෙන්නත් එක්කම පැනලා කන්න තමයි ලෑස්ති වෙන්නේ. නංගි අයියයි දෙන්න ඉතින් මුලින්ම ඔය ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් තමයි කන්නේ. ඒකට පොඩි සෝස් කප් එකකුත් ඇවිත් තියෙනවා. ඉතින් අපි ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් ටික තමයි රස බැලුවේ. කියන්න නම් ඉතින් මොකුත් වරදක් තිබුණේ නැහැ. හොඳ ෆ්‍රෙෂ් එකට තිබුණා. ෂෙරෝන්ට නම් ඉතින් ෆුල් හැපි එකේ ඉන්නේ. මොකද එයා තමයි කිව්වේ පොපයිස් එකට යමු කියලා. එයා දැන් අවුරුද්දක් විතර වෙලේ ඉඳන් කියා ඉන්නවා අම්මේ යම් බර්ගර්ස් කාඩ් යම් කියලා. හැබැයි අපි එකන් ගියේ නෑ. වෙනත් තැම්බරට ගියාට පොපයිස් එකට අපි ගොඩ කාලයකට පස්සේ තමයි ගියේ. ඉතින් වෙනසකටත් එක්ක මේ වගේ එළියට ඇවිල්ලා බර්ගර්ස් එක වගේ රස බලපුවාම පොඩි අයට වගේම අපිටත් ඉතින් පොඩි සතුටක් එනවා. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා මේ වගේම හැම කෙනෙකුටම පොඩි හරි කෑමක් කාලා බලන්න රස බලන්න අවස්ථාවක් ලැබෙනවා නම් හොඳයි කියලා. ඊළඟට අපි try කරේ බර්ගර්ස් ටික. බර්ගර්ස් එකත් ඉතින් හොඳට තිබුණා. හොඳට චිකන් ඇඩ් කරලා තිබුණා. ක්‍රිස්පි ගතිය හොඳට තිබුණා. ක්‍රිස්පි චිකන් එකත් හොඳයි. හොඳ ලොකු පීසස් එකක් දාලා තිබුණා. ඊට අමතරව කෙචප්, සලාද කොළ, මයෝනිස් වගේ දේවලුත් හොඳට ඇඩ් කරලා තිබුණා. එක පෝෂන් එකක් එක්කෙනෙකුට ඇති වෙනවා අපේ නම්. ඉතින් අනිත් අයට නම් කොහොමද දන්නේ. ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් එකත් එක්ක බර්ගර් එකක් කාපුවාම බීම ಜಾති ගත්තෙත් නැහැ. ඒ වුණත් ඉතින් හොඳට බඩ පිරුණා එක කාපුවාම. දැන් තියෙන කාර්යබහුල ජීවිතෙත් එක්ක මේ වගේ තැනකට ඇවිල්ලා කෑම ටිකක් කාලා ගියපුවාම ගොඩාක් ලොකු නිදහසක් ලැබෙනවා හිතට. අපි දැන් මේ කන ගමන් කතා වෙන්නේ බර්ගර් එක ගැන. මොකද 950ට වගේ ගානකට ක්වොලිටියට මේ වගේ බර්ගර්ස් දෙකක් දෙන එක රෙකමන්ඩ් කරන්න ඕන. මොකද වෙනත් තැනකින් අපි සාමාන්‍ය බර්ගර්ස් දෙකකට 1600ක් 1800ක් වගේ ගානකට තමයි මං හිතන්නේ කන්න පුළුවන් වෙන්නේ බර්ගර්ස් දෙකක්. දැන් ඉතින් ඔයාලට පේනවනේ තාත්තයි පුතයි දෙන්න නැවතිල්ලක් නැතුව කාගෙන යන හැටි. ඉතින් අපේ බර්ගර්ස් 4ක් ගත්තට 4 දෙනාට දුවනම් ඉතින් කෑවේ නෑ. එයා ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් විතරයි කෑවේ. එයාගෙන් පොඩි ප්‍රමාණයක් තමයි කෑවේ. අපි ඉතින් ඒකත් බෙදාගෙන අපි 3 දෙනා ඒකත් කෑවා. ඉතින් ඒක ඉතුරු කරේ නෑ. ඕනම කෑමක් ඉතින් අපි ඩයිනින් ගත්තාම අපිට ඉතින් හොඳට රස්නියෙන් ෆ්‍රෙෂ්ව කන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් ටේක් අවේ කරලා අපි ගෙදර අරන් ගිහින් කෑවොත් ඒ කෑම ටිකක් ඉතින් නිවිලා සමහර වෙලාවට එකට අර මික්ස් වෙලා වගේ එහෙම එකක් තියෙනවා. ඉතින් මේ විදිහට කන එක තමයි අපි නම් කැමති. අපි අද මේ ඔයාලත් එක්ක බෙදාගත්තේ අද දවසේ අපි සවස් කාලේ ගත කරේ කොහොමද කියලා. ඉතින් ඔයාලා මේ වගේ වීඩියෝස් වලට කැමති නම් අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්මම subscribe කරලා තියාගන්න. අපි අදට ගිහිල්ලා එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.